ලංකාවේ කොල්ලෙක් හයිකින් එකක් කරද්දී කැලේක තිබිලා කැමරා එකක් හම්බ වෙනවා. මේ කැමරා එකේ හරිම අසාමාන්‍ය දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. 2026 ජනවාරි 18 වෙනිදා නිමේෂ් රුක්ෂාන් කියන කොල්ලා ලංකාවේ රක්ෂිතයක් හයික් කරන්න යනවා. මේ සෝලෝ හයික් එක එයා කවදාවත් නොහිතපු භයානක හයික් එකක් වෙනවා. නෙළුම්ගහ ප්‍රදේශයේ මේ ලස්සන කැලෑවේ කන්ද හයික් කරන් යද්දී මෙයාට බිම තිබිලා ඇක්ෂන් කැමරා එකක් හම්බ වෙනවා. දැන් මේක මෙතන හයික් කරන්න කියපු කාගේ හරි අතින් වැටිච්ච කැමරා එකක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් එන්නේ මෙච්චර වටින දෙයක් දාලා යන්න තරම් මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕනේ. දැන් මේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව නිමේෂ් මේ කැමරා එක එයාගේ බෑග් එකට දාගන්නවා. හයික් එකත් ඉවර වෙලා ගෙදර ආවට පස්සේ මෙයා මේ ඇක්ෂන් කැමරා එකේ චිප් එක ලැප් එකට දාලා ඒකේ තියෙන ෆුටේජස් ටික චෙක් කරනවා. මේ වීඩියෝ එක බැලුවට පස්සේ එයා ආයෙත් එතනට හයික් කරන්න යන්නේ නැහැ කියලා තීරණය කරනවා. භයානකම දෙයක් වෙන්නේ මේ කැමරා එකට අයිතිකාරයෙක් නැහැ. කිසිම විස්තරයක් නැහැ. නිකම්ම වීඩියෝ එකක් විතරයි. හැබැයි මේක අදටත් නිමේෂ්ව බීතියටපත් කරපු ක්ලිප් එකක් වෙනවා. මේක යාගේ සමාජ මාධ්‍යවලට දානවත් එක්ක මේක අපිට එවනවා. ඔයාට මෙහෙම දෙයක් වුණොත් මොකද කරන්නේ? ඒ වීඩියෝ එක ඩිලීට් කරලා සද්ද නැතුව ඉන්නවද නැත්නම් කාව හරි දැනුවත් කරනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න.